හරි 2018 ආලෝකෙන් ආපු ස්ටඩ්ජඩ් එක ඇවිල්ලා තිබ්බේ ළමයි අපි ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එක කරන්නේ මෙන්න මේක. මොකද චලනීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතය වීදුරුවල වර්තනාංකය සොයනවා කියන එක. ඕකේ තවදුරටත් අපි ඉස්සරහට කියලා ජලය වර්තනාංකය හොයන විදියට පවා ගියා. එතකොට මොකද ඉස්සලාම කරේ? ඉස්සලාම නිකම්ම සුදු කඩදාසියක් උඩ වතුර ටිකක් තියෙනවා. වතුර ටිකක් නෙමෙයි. ලයික බෝඩියම් කුරු ටිකක් තියෙනවා. තියලා ඒ ලයිකෝපෝඩියම් කුරු ටික නිකම්ම සුදු කඩදාසිය උඩ තියෙන ලයිකෝපෝඩියම් කුරු ටික මොකද්ද කරේ? චලනීක්ෂය හරස් කම්බි වලට නාභිගත කිරීම සිද්ධ කරා. ඒතකොට පැහැදිලිව පේන අවස්ථාවේදී පාඨාංකය ගත්ත R1. ඊට පස්සේ ඔය ලයිකෝපෝඩියම් කුඩු වලින් මොකද්ද තිබ්බේ? ඔය ලයිකෝපෝඩියම් කුඩු වලින් මම තිබ්බ මොකද්ද? වීදුරු කුට්ටිය. වීදුරු කුට්ටියක් තිබ්බම මොකද ළමයි වෙන්නේ? අර මුලින් තිබ්බ කියන්නේ ඇත්ත ලයිකෝපෝඩියම් කුඩු ටිකක් තියෙනවනේ. එයාගේ ප්‍රතිබිම්බයක් හැදෙනවා වීදුරු කුට්ටිය ඇතුලේ. මේ විදිහට උඩට ඉස්සෙලා ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට ළමයි උඩට ප්‍රතිබිම්බ ඉස්සෙනවා කියන්නේ මේ ප්‍රතිබිම්බය නාභිගත කරන්න නම් චලනීක්ෂයත් ඔයාට උඩට උස්සන්න වෙනවා. එතකොට චලනීක්ෂය උඩට උස්සන්න වෙලා ඊට පස්සේ පාඨාංකය R2 උඩට උස්සන්න වෙනවා. ඊළඟට මොකද වෙන්නේ ළමයි වීදුරු කුට්ටිය උඩින් තියෙනවා. හරිද? පල්ලෙහා තියෙන ලයිකෝපෝඩියම් කුඩු ටික අයින් කරලා වීදුරු කුට්ටිය උඩින් තියෙනවා ලයිකෝපෝඩියම් කුඩු. මේ අවස්ථාවේදී තියලා තා පොඩ්ඩක් චලනීක්ෂය උස්සලා ගන්නවා පාඨාංකය R3. හරිනේ. එතකොට ළමයි ඔන්න මෙතනදී අපිට දැන් ඊළඟට මොකද්ද අපිට අවශ්‍ය වෙන සිද්ධාන්තය මොකද්ද? වීදුරු වල වර්තනාංකය සමාන වෙන්නේ සත්ත්ව ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුර. වීදුරු වල වර්තනාංකය සමාන වෙන සත්ත්ව ගැඹුර බෙදීම දුෂ්‍ය ගැඹුරට. ඒතර මේකෙදී මේ අපි ගත්ත ප්‍රතිබිම්බයට අදාළව සත්ත්ව ගැඹුර කියන්නේ මොකක්ද? සත්ත්ව ගැඹුර කියන්නේ මොකක්ද? මේ ඉහළම පිහිටුම සහ පහළම පිහිටුම අතර ගැප් එක. එතකොට ඉහළම පිහිටුම අතර සහ පහළම පිහිටුම අතර ගැප් එක කියන්නේ මොකක්ද? මෙතනදී ඉහළම පිහිටුම දාල පාඨාංක කියන්නේ R3 පහළම පිහිටුම දාලා R1. එහෙනම් R3 අඩු කිරීම R1 කියන එකෙන් ඔයාට සත්ත්ව ගැඹුර කියන එක හොයාගන්න පුළුවන්. ඊළඟට දෘශ්‍ය ගැඹුර කියන එක ගන්නකො දෘශ්‍ය ගැඹුර කියන්නේ මොකද්ද? මේ මට්ටම සහ මේ මට්ටම අතර. ඒ කියන්නේ අපිට මෙන්න මෙච්චරක් විතරක් හරිද? ලිඳේ පතුලක් හරිද? වැවක පතුලක් පොකුණක පතුලක් බලනකොට මෙච්චරක් විතරයි පහත ඇත්තේ කියලා හිතෙනවා. දෘශ්‍යව පේන තැන. එතකොට දෘශ්‍ය ගැඹුර කියන්නේ මොකද ළමයි? ඉහළම මට්ටම සහ මේ ප්‍රතිබිම්බයේ තියෙන අතර ගැප් එක. ඒ කියන්නේ ඉහළම මට්ටමට අදාළ වෙන්නේ මෙන්න මේ ටික. ප්‍රතිබිම්බයේ තියෙන තැන මේ ටික. එහෙනම් මෙන්න මේ අතර ගැප් එක. එහෙනම් දෘශ්‍ය ගැඹුර කියන්නේ ළමයි R3 ලියන R2. ඔච්චරයි. ඉතින් ඕකට දාලා අපි පොඩ්ඩක් ඔය චලනීක්ෂය උස්සනකොට පාවිච්චි කරනවා. මොකද්ද පාවිච්චි කරේ? සියුම් සීරු මාරුව. හිමීට හිමීට උස්සන්න සියුම් සීරු මාරුව පාවිච්චි කරා උසවන්න. ඊළඟ නාභිගත කරනකොට හරිද ඔය ප්‍රැක්ටිකල් එකට කලින් මොනවද මතක් කරන්න බලන්න මොකද්ද? ප්‍රැක්ටිකල් කලින් අපි අන්වීක්ෂය අරගෙන එයා තුලින් බලලා හරස් කම්බි හරියට සීරු මාරු කරගන්න ඕනේ. හරස් කම්බි හරියට පැහැදිලිව පේනවද කියලා බලා ගන්න ඕනේ. එහෙම හදා ගන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න ඔය කියන දේවල් ටික තමයි මෙතනදී වැදගත් වෙන්නේ. නැස දල සීරු මාරු කිව්වහම ලොකුවට මෙහෙම එහාට මෙහාට කරන පාවිච්චි කරන එක. රයිට්? ඔන්න ඔච්චරයි ළමයි. මොකද්ද මේ ප්‍රැක්ටිකල් එකේදී කියන්නේ අවශ්‍ය නම් කියන්නේ සාරාංශයක් විදිහට මොකද්ද ඕනේ කරන්නේ? ඉස්සලාම අන්වීක්ෂය සීරු මාරු කරගන්න විදිහ මතක් කරගන්න. ඊට පස්සේ මොකද්ද? වීදුරු කුට්ටියක මුලින්ම බිම් මට්ටමේ පාඨාංකය ගන්න. ඊට පස්සේ වීදුරු කුට්ටියක් නම් ඒක. ඊට පස්සේ නැත්තම් අපි ජලයේ ගැඹුර නම් හොයන්නේ හරිද බීකරයක් ඇතුලේ මුලින්ම තියලා පාඨාංකය ඊට පස්සේ වතුර ටිකක් දාලා ඊළඟ පාඨයෙන් ගන්නවා. අන්න එහෙම. හරිනේ. එතකොට වීදුරු කුට්ටියෙන් යමු ඊට පස්සේ ලයික බෝඩියෙන් කුඩු උඩින් වීදුරු කුට්ටිය තියෙනවා. තියලා දෙවෙනි පාඨාංකය ගත්තා. ඊට පස්සේ වීදුරු කුට්ටිය උඩින්ම තියෙන ලයික බෝඩියෙන් කුඩු. තියලා තුන්වෙනි පාඨාංකය ගත්තා. ඉතින් අර සත්ත්ව ගැඹුරු දෘශ්‍ය ගැඹුරු සෙට් වෙන විදියට ওই ටික අරගෙන ඊට පස්සේ අවසාන වශයෙන් වීදුරු වල වර්තනාංකය ආවේ කොහෙන්ද? සත්ත්ව ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන එකෙන් ඔයාලට ඊට පස්සේ මේ අගයන් ටික ආදේශ කරලා වර්තනාංකය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නිවැරදිභාවය වැඩි කරගන්න මොකද කරේ? අවස්ථා කිහිපයක් සඳහා නේද? එතකොට ඔය වීදුරු කුට්ටියේ එක පැත්තක් විතරක් නැතුව මේ විදිහට පැති තුනටම හරියන විදිහට තිය වර්තනාංක මැනලා ඕකේ මැද්ද අගයක් ගන්න. හරි. ඔන්න නියම පොඩි සාරාංශයක් විදිහට හොඳේ. ප්‍රැක්ටිකල් එකේ දීර්ඝ විස්තරයක් මම කරලා තියෙන්නේ. හරි. රයිට්. හරි. එතකොට වැඩේට යමු. හරි. එතකොට මේකේ විදිහට ළමයි ඉස්සලාම කියනවා ඍජුකෝණාශ්‍රාකාර කුට්ටියක් සහ චලනීක්ෂයක් පාවිච්චි කරලා
වීදුර වර්තනාංගය සීමට ඔබට කියලා තියෙනවලු. ඔන්න මට කියලා තියෙනවලු වර්තනාංගය සැවීම කියලා. මට දීලා තියෙනවලු ළමයි ලයිකෝපෝඩියම් කුඩු. ලයිකෝපෝඩියම් කුඩු දීලා තියෙනවලු. ලයිකෝපෝඩියම් කුඩුවල විශේෂ ලක්ෂණ මොකක්ද ළමයි? ජලයේ අද්‍රාවයයි. ඊළඟට සුදු කඩදාසි කැබලි කිහිපයකුත් දීලා තියෙනවලු. සුදු කඩදාසි කැබල්ලක්. ඒ කියන්නේ කඩදාසියක් කියලා හිතන්නකෝ A4 sheet එකක් හරි ඒ වගේ. ඊට පස්සේ තියෙනවා ළමයි කඩදාසි කැබල්ලේ මැද්ද x කියලා සලකුණක්. දැන් අපි මෙහෙමනේ දැන් කඩදාසි කැබල්ල දැන් ඉස්සල්ලා අපි ලයිකෝපෝඩියම් කුඩු ළමයි තිබ්බේ. මෙතනදී ළමයි මේගොල්ලෝ එහෙනම් කරන්නේ කඩදාසි කැබල්ල මෙහෙම තියලා x සලකුණක් තියනවලු. x සලකුණ තියලා ඕක උඩින් තමයි වීදුරු කුට්ටිය තියෙන්නේ. ඒ කියන්නේ මුලින් මේකට නාභිගත කරනවා. ඊට පස්සේ වීදුරු කුට්ටියක් මේක උඩින් තියනවා. හරිද? මුලින් එහෙනම් x සලකුණට නාභිගත කරයි. කඩදාසි උඩ තියෙන x සලකුණට. හරිද? කඩදාසි උඩ තියෙන x සලකුණට නාභිගත කිරීම සිද්ධ කරાવી. හරිද? ඊට පස්සේ ඒකට උඩින් වීදුරු කුට්ටියක් තියයි. ඊට පස්සේ ඒකට නාභිගත කරයි. ඊට පස්සේ අන්තිමට උඩින් x සලකුණක් තියන්න බෑනේ. උඩින් ලයිකෝපෝඩියම් කුඩු තියයි. ඔය දෙකෙන්ම පාවිච්චි ඔය විදිහට. ඉතින් අර ඒ පොඩ්ඩක් හිතලා ඒ අවස්ථානුරූපව ඔයාට ගන්න තියෙන එක ලොකු අමාරු බවක් නෑ. ඊට පස්සේ ඊළඟ ළමයි එක් එක් කොටස හඳුන්වලා දීලා ඒගොල්ලන්ගේ කාර්යම් කෙටියෙන් සඳහන් කරන්න. ඉස්සලාම ඒ කියන්නේ මොකද්ද ළමයි? හිමීට උඩට ගන්න පාවිච්චි කරන එක කියලා. මෙයාව කරකවලා හිමීට උඩ ගන්න පුළුවන්. එහෙනම් මේක හිමීට. එහෙනම් හිමීටනේ උඩට ගන්න. එහෙනම් සියුම් සීරු මාරුව. සියුම් සීරු මාරුවෙන් කියන්නේ මොකද්ද ළමයි? සියුම් විදිහට මේ අන්වීක්ෂය මෙන්න මේ කොටස ඉහළට ගන්න එක. ඔයාලට එකපාර කරන්න පුළුවන් ඕනනම් ඒ කියන්නේ ලොකුවට ඉහළට ගන්න ඕන නම් මොකද්ද? මෙන්න මෙතන තියෙනවා දල මෙන්න මෙතන ලොක්කයක් තියෙනවා. මේ ලොක්කේ කඩන්න පුළුවන් මෙහෙට කරවල. මෙහෙට ටොක් ගාලා ලොක්කෙක් කැඩුවා උඩ ඉස්සුවා. ඒක දල සීරු මාරුවක්. ලොකුවට උඩුස්සන්න පුළුවන්. හරිනේ. මේක සියුම් විදිහට හිමීට උඩුස්සනවා. හරිද? එතකොට මේ මාගින් එකේදී මේ දල සැකසුම කියලා තියෙන එක වැරදි. ඒක සියුම් සීරු මාරුව. මාගින් එක උනත් ඉතින් වැරදි නම් වැරදි. හරිද? ඒක සියුම් සීරු මාරුව. එතකොට මේ උත්තර හරියට දීලා තියෙනවා. හොඳේ. සියුම් සැකසුම් සිදු කිරීමට. රයිට්. හරි සිරස් දිශාව කියනවා ළමයි. සිරස උඩ පැත්තනේ. උඩ පැත්තට සියුම් සැකසුම් හිමීට උඩුස්සන්න පාවිච්චි කරන්න. හරිනේ. රයිට්. හිමීට උඩුස්සලා ප්‍රතිබිම්බය නාභිගත කරගන්න තමයි පාවිච්චි කරන්නේ. ඔන්න ඔය වචන සෙට් එක. හරිද? දිශාව සිරස් උඩට ගන්න. හරිද? ඊට පස්සේ දැන් තිරස් පැත්තට යන එකක් නම් තිරස්ව. හරිද? ඒ වගේ දේවල් ටික පොඩ්ඩක් ලියවෙන්න ඕනේ. හොඳ පිළිතුරක් සඳහා. ඊට පස්සේ B කියන්නේ මොකද ළමයි? B කියන්නේ මේ අන්වික්ෂය මෙන්න මේ කෑල්ල විතරක්. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ අන්වික්ෂය කොටස නැතුව මෙන්න මේ බඳ විතරක්. මේ අන්වික්ෂය බඳ විතරක් අපිට සිරස් විදිහට සිරස් නම් සිරස් තිරස් නම් සිරස් කියන ඕක අපිට මෙහෙම තියෙන අන්වික්ෂය බඳලා මෙහෙම හරවන්නත් පුළුවන්. එතකොට මෙහෙම හරුවොත් එහෙම ඕක මෙහෙම ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. හරිද? ඔන්නෝම ඉස්සරහට පස්සට. හරිද? මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙහෙට ගන්න පුළුවන්. හරිද? දැන් සිරස් විදිහට දිනනකොට ළමයි මෙහෙම උඩට පල්ලෙහාට ගන්න පුළුවන්. හරිද? B වලින් ඒක හිමීට මෙහෙම කරන්න පුළුවන් කරලා අපිට මේ හරස්කම් බහැටම නාභිගත වෙන්නේ කොහොමද? හරිද? ඒ වගේ අර පොඩි පොඩි නාභිගත කිරීම කරගන්න පුළුවන්. හැබැයි ළමයි ප්‍රැක්ටිකල් එකේදී මම කියලා දුන්න දෙයක් තමයි අපි දැන් එකපාරක් පාඨාංකයක් ගන්නවනේ. ඒ පාඨාංකය කරන් ඊළඟ පාඨාංකයට අන්වීක්ෂය ඔසවන්න ඕනේ B ගෙන් නෙමෙයි. ඔසවන්න ඕනේ සියුම් සීමාවට. හේතුව මොකක්ද? B ගෙන් ඇසෙව්වොත් ළමයි ඔයාට වර්නියර් පාඨාංකවල වෙනසක් බලා ගන්න බෑ. හරිනේ? සියුම් සීමාවෙන් ඔසවනකොට තමයි මේ සමස්ත කෑල්ලම. හරිද? මම මේ හයිලයිට් කරන කෑල්ල. හයිලයිට් වුණානේ ඔක්කොම. රයිට්. ඔන්න ඔහම මේ හයිලයිට් කරන කෑල්ලක් තියෙනවනේ. මෙන්න මේ හයිලයිට් කරන සෙට් එකම එසවෙන්නේ හරිද? ඔන්න ඔය සෙට් එක මෙසෙන්න ළමයි මම A ගෙන් උඩට එසෙව්වොත් තමයි. ඒතකොට තමයි ඔයාලට මෙතනදී වර්නියර් පාඨාංකයේ වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිනේ? එන්න එක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් එකේදී අපි අමතර කරුණු විදිහට කතා කරා. PDF එක ගෲප් වලින් ගන්න පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ මම පහලින් ලින්ක් එකක් දාලා තියන්නම්. කමෙන්ට් සෙක්ෂන් එකේ. හරිනේ? තේරුණා නේද? එතකොට එහෙනම් B ගෙන් දැන් එක පාඨාංකයක් කරන් ඊළඟ පාඨාංකවලදී B ගෙන් නෙමෙයි ඔසවන්න ඕනේ. A ගෙන් තමයි ඔසවන්න ඕනේ. හරි ඒවා අමතර කරුණු. එතකොට B කියන්නේ මොකද්ද ළමයි? එහෙනම් නාභිගත කිරීමට පාවිච්චි කරන අන්වීක්ෂයේ සීරුමාරු ඇණය. ඊට පස්සේ මොකද්ද මේකේ වෙන්නේ? අන්වීක්ෂයේ ප්‍රතිබිම්බය නාභිගත කරනවා. ඒ කියන්නේ අන්වීක්ෂයේ
ප්‍රතිබිම්බය ගැන පළවෙනි වතාවේදී වගේ නාභිගත කරලා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න. ඒක මෙහාට මෙහාට කරලා පැහැදිලි ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වැඩේදී ළමයි සිරස් සියුම් සියුරු මාරු කරනකොට පළවෙනි අවස්ථාව ඉස්සර දෙවෙනි අවස්ථාවේදී ඒකෙන් ගන්න එපා. සියුම් සියුරු මාරුවෙන් තමයි ගන්න ඕන. ඕවා අහන්න පුළුවන් MCQs වලට. සහ ඒක නිකන් අවබෝධ කරගෙන ඉන්න. C කියන්නේ මොකද්ද? C කියන්නේ මට්ටම් මිස්කුරුප්පු. දැන් මේක බැලන්ස්ද කියලා බලන්න එපා. දැන් මෙහෙමනම් හරිද මේ පොළව නම් මේකට ගානට ඕක තියෙන්න ඕනේ සිරස් විදිහට. පොළොවට සමාන්තර විදිහට තියාගන්න ඕනේ. ඒකට අපි මේවා කරකවන්න පුළුවන් ළමයි. මේවා රයිට් මෙහෙට කරකවන්න පුළුවන්. කරකවල ඕකේ බැලන්ස් කරගන්න පුළුවන්. ඒක බැලන්ස්ද කියලා බලා ගන්න. මෙන්න මෙතන තියෙන මේ දිය ලෙවල් එක පාවිච්චි කරන එක බැලන්ස්ද කියලා බලා ගන්න දිය ලෙවල් එක පාවිච්චි කරනවා. හරිනේ. හරි එතකොට ඒ මොනවද තමයි මට්ටම් මිස්කුරුප්පු ඒව කරකවල අන්වීක්ෂ පද්ධතිය ගානට බැලන්ස් කරනවා මට්ටම් කරනවා. ඒක තහවුරු කරගන්නේ මොකෙන්ද? දිය ලෙවල් එක බලලා. ස්පීඩ් ලෙවල් එක දිය ලෙවල් එක බලලා තමයි තහවුරු කරගන්නේ. හරිද වෙන්න මෙහෙම දිය ලෙවල් එක බලන්න ඕන. බලලා තහවුරු කරගන්න තියෙනවා. රයිට්. හරි. ඒ වැඩේ හරි. හරි නේද එහෙනම්? හරි යම් පොයින්ට්ස් ටිකක් ඔන්න මතක් වෙන්න ඇති. 2021 ස්ටඩ් එකත් කරන්න ළමයි මම ඒකත් ගෲප් එකට දාලා තියන්නම්. මම ඊළඟට ඒකේ ඩිස්කෂන් එකකුත් දාලා තියන්නම්. 2021ත් මේකෙන් පස්සේ කරන්න ඕනේ. මේ ප්‍රැක්ටිකල් එකකින් ආපු. ඊට පස්සේ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර චලනවීක්ෂක පුරුදු කර ගැනීමක් කරන අතරතුරදී තිරස් ගමන් කිරීමට අදාළ සියුම් සැකසුම් ඇණය කැරකවීමේදී අනුරූප වර්ණීය කොටස ගමන් නොකළ බව ශිෂ්‍යයෙක් කියනවලු. හරිද? ශිෂ්‍යයාට තියෙනවලු ප්‍රශ්නයක්. මොකද්ද? මෙන්න මේ ඒ කියන්නේ තිරස් එහාට මෙහාට කරන එක්කෙනා ළමයි. මෙයාව කැරකෙව්වට හරිද? මෙයාව පිටිපස්සට ඉස්සරහට කැරකෙව්වට හරිද? පිටිපස්සට හෝ ඉස්සරහට හෝ හරිද? කැරකෙව්වට කැරකවද්දී ළමයි සාමාන්‍යයෙන් එන්න ඕන දේ තමයි මම මේ හයිලයිට් කරන ටික. හරිද? මම හයිලයිට් කරන ටික කියන්නේ මොන ටිකද? මෙන්න මේ ටික. මෙන්න මේ සමස්තය. හරිද? මම මෙන්න මේ පෙන්නන මෙන්න මේ කොළ පාටින් පෙන්නන මෙන්න මේ සියල්ලම හරිද? මෙන්න කොළ පාටින් පෙන්නන මෙන්න මේ සියල්ලම මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මෙහෙම යවන්න පුළුවන් වෙන්න ඕනේ. තිරස් විදිහට. හරි පැහැදිලි නේද? ඔය ඊව මෙහෙම කරකවලම ඔය මම කොළ පාටින් පෙන්නන සෙට් එකම මෙහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි වෙනවා මොකක් වුණොත්ද? මෙන්න මෙතන මේ ලොක් එක දාලා නැති වුණොත්. මෙන්න මෙතන මේ ලොක් එකක් තියෙනවා. ඒක ලොක් කරන් ඉන්න ඕනේ. ඒකෙන් ලොක් කරාම තමයි දැන් පල්ලෙහාන් යන පද්ධතිය තියෙනවනේ. මෙහෙම දැන් පල්ලෙහාන් යනවා. හරිද? මෙහෙම ඉතින් ඇඟිලි දෙකකින් මෙහෙම යනවා. මෙන්න මේකට ගානට මෙහෙම සෙට් වෙන්න ඕනේ. ලොක් කරාම මෙහෙම සෙට් වෙනවා. ඊට පස්සේ ඔන්න උඩ කෑල්ලක් දැම්මා. දැන් මම උඩින් සෙට් කරලා තිබ්බේ නැත්නම් හරිද? මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. මෙහෙම යනවා. මෙතන මේ ලොක් එකට ගානට මෙහෙම වැටෙන්න ඕනේ. වැටුනහම ඔන්න මගේ උඩ අතත් වෙනවා. මම උඩ අත ලොක් කරලා තිබ්බේ නැත්තම් මෙහෙම පල්ලෙහාට දාලා තිබ්බේ නැත්තම් ඔන්නෝම තියෙනවා. මොකද්ද? එතකොට එහාට මෙහාට කරාම මේක එහාට මෙහාට යයි. හැබැයි උඩ කෑල්ල එහාට මෙහාට යන්නේ නැහැ. හැබැයි මම මෙහෙම ලොක් කරලා තිබ්බ මොකද වෙන්නේ? ඔන්නෝම එහාට මෙහාට. පැහැදිලි? අන්න ඒ වගේ කේස් එකක් තමයි එතන තියෙන්නේ. ඒවා ඉතින් සරල යාන්ත්‍රණ ළමයි. හරි එතකොට මොකද්ද කරන්න තියෙන්නේ ළමයි? අඟුළු දාන එක තද කරලා නැති වුනහම තමයි ඕක වෙන්න පුළුවන්. හරි. F මෙතන මේ අඟුලක් දාන්න තියෙන F කියලා එකක්. අන්න ඒක තද ගන්න. ඒතර තමයි අර ගානට කට්ටක් ඇතුළට බහැලා ඒ යන එකත් එක්ක මේ උඩ කෑලි ටිකත් යන්න පටන් ගන්න. F අඟුලක් දාලා තියෙනවා. කරකවන්න තියෙන්නේ. හරිද? මේක මෙහෙම කරකවන්න තියෙනවා. රයිට්. C චලන්නේක්ෂයක ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය විශාල කරලා ගත්තාට පස්සේ චලන්නේක්ෂය කුඩා මිනිමු සෙන්ටිමීටර්ස් වලින් ගණනය කරනවා. ඒක චලන්නේක්ෂවලම කුඩා මිනිමු ගණනය කරන්නේ මොකද්ද? දැන් අපිට කෙටි ක්‍රමෙන් යන්න පුළුවන් ඕන නම් මෙහෙමයි. කෙටි ක්‍රමය කියන්නේ මම නිකන් මතක් කිරීමක් කරන්නේ. කෙටි ක්‍රමෙන් ගියොත් මොකද්ද කරන්න ළමයි? කෙටි ක්‍රමෙන් ගියොත් ප්‍රධාන පරිමාණය එක් කොටසක බෙදනවා වර්නියර් සංඛ්‍යාවෙන්. වර්නියර් සංඛ්‍යාවෙන්. දැන් උදාහරණයක් විදිහට ළමයි මීටර උලක් ගත්තට පස්සේ ප්‍රධාන පරිමාණය එක් කොටසකගේ 0.1 මිලිමීටර්නේ. සෝරි මිලිමීටර 1යිනේ. මීටර උලක් ගත්තොත් එහෙම. එතකොට වර්නියර් කොටස් සංඛ්‍යාව විදිහම ළමයි වර්නියර් කොටස් සංඛ්‍යාව 10යි කියලා. එතකොට ඔයාලට 0.1 කියලා කියන්න පුළුවන් කුඩා මිනිමු. දැන් මේ වගේ එකකදී ළමයි දැන් හිතන්නකෝ මිලිමීටර් 1ක් මිලිමීටර් 1 කෑල්ලක් තියෙන මිලිමීටර් 1 කෑල්ලක් ඔය ગેප් එකට තියෙන්නේ. එතකොට
ප්‍රධාන පරිමාණ කොටස් මිලිමීටර 1කින් 1ට තියෙන නෑනේ. මිලිමීටර 1ක් නැවත භාගයකට බෙදලා තියෙනවා. මෙහෙම මිලිමීටර 1ක් නැවත භාගයකට බෙදලා. ඒ කියලම එක කට්ට කරුණාකම මිලිමීටර් 0.5යි. ප්‍රධාන පරිමාණ එක කොටසක් කියලා මිලිමීටර් 0.5යි මෙතනදී. ඊට පස්සේ ළමයි ඒකක් බෙදලා තියෙනවා වර්නියර් කොටස් කීයකටද? 50කට. හරිනේ. ඒකක් නෙමෙයි. මිලිමීටර් 0.5 බෙදලා කියන එක නෙමෙයි. මෙතන අපි කරන්නේ කෙටිකමේදීදී මොකද කරන්නේ? ප්‍රධාන පරිමාණයේ කොටසකගේ වර්නියර් කොටස් සංඛ්‍යාව මෙතන. කියන්නේ 0.5 බෙදෙනවා 50යි. වර්නියර් කොටස් සංඛ්‍යාව. එතන කිසිම තර්කයක් නැහැ. කුඩා මේ ප්‍රධාන පරිමාණය කොටසක් වර්නියර් කොටස් සංඛ්‍යාවෙන්. ඒතකොට එන්න ළමයි 0.05. එතකොට 0.01 මිලිමීටර කියලා. හරි. ඔන්න කුඩා මිනුම කෙටිකමෙන් යනකොට. දැන් දිග ක්‍රමයෙන් යද්දි මොකද්ද කරන්න ළමයි? දිග ක්‍රමයෙන් යනකොට අපි කරන්න ඕන දේ තමයි දැන් මෙන්න මෙහෙම. ප්‍රධාන පරිමාණ මේක කියලා හිතන්නකො. හරිද? වර්නියර් පරිමාණ මේක කියලා හිතන්නකො. ඒතර ඔහොම ප්‍රධාන පරිමාණයක් කරු ටික තියෙනවනේ. ඊට පස්සේ පහළින් වර්නියර් කරු ටික තියෙනවා. එතකොට ප්‍රධාන පරිමාණය, ඒ කියන්නේ වර්නියර් පරිමාණය එක කට්ටක් ගන්නකො. මෙන්න මේක. කළු පාට එක. එයාට ළඟින්ම ඉන්න ප්‍රධාන පරිමාණ අංකයක් තියෙනවා. ඒ කියන්නේ වර්නියර් කොටසකට ළඟින්ම ඉන්න ප්‍රධාන පරිමාණ අංකය. ඒක දීර්ඝ කළ එකටත් හරියනවා ඔය විදිහට ගත්තාම. අන්න එයාව ගන්නවා. ඒ කියන්නේ එයාට ළඟින්ම ඉන්න ප්‍රධාන පරිමාණ කොටසක අගය. එයාට ළඟින්ම ඉන්න ප්‍රධාන පරිමාණ කොටසක අගය. ඔක බෙදන්න ඕන ළමයි වර්නියර් කොටසක අගය. හරිද? ප්‍රධාන පරිමාණයේ කොටසක අගය අඩු කරන්න ඕනේ. බෙදන්න ඕනේ අඩු කරන්න ඕනේ වර්නියර් කොටසක අගය. දැන් උදාහරණයක් විදියට ළමයි හිතන්නකො දැන් මෙන්න මෙහෙම වෙනවා කියලා. දැන් අපි සාමාන්‍ය වර්නියර් පරිමාණයේදී මම හිතනවා ඔයගොල්ලෝ මේක දන්නවා ඇති කියලා. වර්නියර් පරිමාණයකදී මොකක්ද වෙන්නේ? වර්නියර් පරිමාණයකදී සාමාන්‍යයෙන් මීටර රූලක නම් කුඩාම වෙන මිලිමීටර 1යි කියන ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මුලින්ම වර්නියර් කියලා දෙනකොට ගන්න උදාහරණෙදි. ඊටවට ප්‍රධාන පරිමාණය මිලිමීටර 1ක් වෙලා වර්නියර් කොටසගේ 0.9යි වෙනවා. එතකොට කුඩාම වෙනම 0.1 මිලිමීටර කියලා එනවා. පැහැදිලි ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ප්‍රධාන පරිමාණයේ කොටසගේ හොයාගත්තා වර්නියර් කොටසගේ හොයාගත්තා ඔය දෙකේ වෙනස ගත්ත තොරවට කුඩා මිනිම හොයාගන්න පුළුවන්. හරිනේ. හරි. ඉතින් අන්න ඒ වගේ වැඩක් මෙතනට කරන්න ළමයි. ප්‍රධාන පරිමාණයේ කොටසගේ හොයාගන්න කෙච්චරි 0.5 මිලිමීටර. ඊට පස්සේ අඩු ගන්න ළමයි වර්නියර් කොටසකගේ. ඒතර මෙතනදී වර්නියර් කොටස් 50ක් තියෙනවා. 50 සම්පාත වෙලා තියෙන්නේ මොකේද? මෙතන 21 22 23 24 24.5කට 50 සම්පාත වෙලා තියෙන්නේ 50 සම්පාත වෙලා තියෙන්නේ 50 සම්පාත වෙලා තියෙන්නේ 24.5කට වර්නියර් කොටස් සෝරි ප්‍රධාන පරිමාණයේ 24.5 සම්පාත වෙලා තියෙනවා වර්නියර් කොටස් 50කට. එහෙනම් එක වර්නියර් කොටසක් කියන්නේ මොකද්ද? එහෙනම් එක වර්නියර් කොටසක් කියන්නේ මොකද්ද? එහෙනම් එක වර්නියර් කොටසක් කියන්නේ 24.5 බෙදන්න ඕනේ 50න්. හරිනේ. එතකොට ඔයාලට එනවා ළමයි රයිට්. එතකොට ඔයාලට එනවා 0.24 පහෙන් බෙදුවාම කීයද? 20 පහෙන් බෙදුවාම 4යිනේ. එතකොට 45ට 9. මෙන්න මෙච්චරක් එනවා මිලිමීටර වලින් ගත්තොත්. හරි මිලිමීටර 0.49 කියලා එනවා එක වර්නියර් කොටසකගේ. කොහොමද මම වර්නියර් කොටසකගේ ගත්තේ ළමයි? කොහොමද ගත්තේ? ඒ වර්නියර් කොටසට සමපාතලා දෙන ප්‍රධාන පරිමාණ පාඨාංකය කියන්නේ 24.5. හරිනේ. ප්‍රධාන පරිමාණ පාඨාංකය. හොඳේ. කොටසකගේ එහෙම නෙමෙයි ප්‍රධාන පරිමාණ පාඨාංකය. සම්පාදලා දෙන ප්‍රධාන පරිමාණ පාඨාංකය. ඔක බෙදුවා. එයාට සම්පාදන වර්නියර් කොටස් ගන්න තියෙනවා මෙතන 50යි නම් 50යි. වර්නියර් කොටස් ගණනෙන් බෙදේ. එතකොට ඔයාලට එක වර්නියර් ගානකගේ හොයාගන්න පුළුවන්. හරි. එතකොට ප්‍රධාන පරිමාණය කොටසකින් එක වර්නියර් ගානක කොටස අඩු කරාමත් ඔයාලට කුඩා මිනිම ගන්න පුළුවන්. එතකොට අපිට හම්බෙලා මෙන්න මේ කෑල්ල. මෙන්න මේ ગેප් එක තමයි අපිට එන්නේ. මෙන්න මෙතන තියෙන මේ ગેප් එක තමයි අපිට එහෙම සුළු කරාට පස්සේ පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය ක්‍රම දෙක තුනෙන් ගන්න පුළුවන්. ඉතින් මේ දැන් මෙතනදී බලන්නකො දැන් ප්‍රධාන පරිමාණය කොටසකගේ එතකොට මෙන්න මෙච්චරයි.
ඕකෙන් අඩු කරන්න ඕනේ වර්නියර් කොටසකගේ 0.494 මිලිමීටර. ඒතර ඒත් උත්තරය යනවා 0.01 මිලිමීටර කියලා. මේ ක්‍රම දෙකෙන් ඕනම එකකට මම හිතනවා ලකුණු දෙයි කියලා. හරිද? ඒ කියන්නේ කෙටිකමෙන් ගියත් සමහර විට ලකුණු දෙයි. ඒ වුණාට දැන් මෙහෙම කුඩා මිනිමේ නිවැරදි ව්‍යුත්පන්න කිරීම පෙන්නා නොමැති නම් කියලා තියෙනවා. ඒ හින්දා ළමයි දීර්ඝ ක්‍රමෙන් යන්න. ඒ කියන්නේ දීර්ඝ ක්‍රමය කියන්නේ මොකද්ද? ප්‍රධාන පරිමාණය කොටසකගේ වර්නියර් කොටසකගෙන් අඩු කරලම උත්තරයට යන්න. ඒක හොඳයි. හරි. ඒතර ප්‍රධාන පරිමාණ කොටසගේ 0.5යි. හරිද? වර්නියර් කොටසගේ මොකදලා 24.5ක් සම්පාදන 50කට. ඔන්න ඔහොම නගන්න. දැන් මේකෙන් ගියොත් දැන් 50 කුඩා පොදු ගුණාකාර වෙනවා. හරිනේ. ඊට පස්සේ උඩට මේක දැම්මොත් එහෙම 25යි නේද? 5ට 5 25යිනේ. අඩු කිරීම 24.5. ඔතනින් 0.5යි කියලා නම් 0.5 නැවත 50 හැමදුවට පස්සේ මෙන්න මේ උත්තරය එන්න ඕන. හරි නේද? right. දැන් සෙන්ටිමීටර්ස් දැන් මෙතන මිලිමීටර්ස් ළමයි. සෙන්ටිමීටර්ස් කියන ළමයි තව බිංදුවක් පන්නලා. ඔන්න ඔච්චර. ඒ තව එකක් 10න් බෙදන්න ඕනේ සෙන්ටිමීටර්ස් වලට හරවන්න නම්. බෙදන්න ඕනේ 10න්. හරිද? මේකට සෙන්ටිමීටර්ස් වලින් අරන් තියෙන්නේ මිලිමීටර්ස් වලින් දුන්නා ලකුණු දෙයි. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර හරියට පෙන්නලා තියෙන්න ඕනේ ගන්න විදිය. හරිනේ පැහැදිලි නේ? එතකොට දීර්ඝගමෙන් කරන එක තමයි වඩා හොඳ. එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසකගේ වර්නියර් කොටසකගේ අඩු කරන්න තියෙනවා. වර්නියර් කොටස් ගන්න කොහොමද? අර සම්පාත වෙච්ච ප්‍රමාණය වර්නියර් කොටසකගේ ගන්න සම්පාත වෙච්ච ප්‍රමාණය වර්නියර් කොටස් සංඛ්‍යාවෙන් බෙදලා. හරි. එතකොට මේක ළමයි වැඩිපුර ප්‍රැක්ටිස් එකක් ඕන නම් ඔයා බලන්න මගේ වීඩියෝ එකක් ඇති මේ වර්නියර් ඔය මිනිමුම් උපකරණ කියන ප්ලේලිස්ට් එක බලන්න. වර්නියර් සම්බන්ධව සියලුම ස්ටජට් කතා කරපු සියලුම ගැටලු ටික හදපු ප්ලේලිස්ට් වීඩියෝස් තියෙනවා. ඔයාලට ලයිව් කරපුවා තියෙනවා. වලින් ප්‍රයෝජනක් ගන්න පුළුවන්. සියල්ලම කතා කරලා තියෙනවා. ගොඩක් විස්තර කරන ගමන් කතා කරලා තියෙන ඕනම ළමයට අල්ලගන්න පුළුවන් වෙන විදියට. හරි. පොඩ්ඩක් ඒ ප්ලේලිස්ට් එක බලන්න ඕනේ. මේ ගානට කියලාත් අල්ලගන්න අමාරු නෑ. හරි. ඒ කියන්නේ ඔයාගේ මූලික දැනුමේ යම් විශාල අඩුපාඩුවක් තියෙනවා කියන එක තමයි ඒකේ අදහස. හරි පොඩ්ඩක් ඒ වීඩියෝස් ටික බලලා ඒ ටික හොඳට අල්ලගන්න. අනිවාර්යයෙන්ම සියලුම උපකරණ වලට ඕනේ. ගොඩක් උපකරණ වලට ඕනේ. හරි. ඉෂ්ටජල් ලකුණු 20 ගන්න ළමයි අනිවාර්යයෙන්ම ඕනම ළමයට වගේ ගන්න පුළුවන්. 20න් 15ක් ස්කෝර් කරන්න ලේසියි හරියට ප්‍රශ්න ටික කරගත්තොත්. පරීක්ෂණ ආරම්භවීමට පෙර ඔබ උපනිදේ කරන සීරුමාරු. දැන් පරීක්ෂණය කරන්න කලින් මොකද ගන්න ඕන? අපිට අර හරස් කම්බි හරියට පේනවද කියලා බලා ගන්න ඕන. හරිනේ. ඒ කියන්නේ හරස් කම්බි දැන් සාමාන්‍යයෙන් බ්ලර් වෙලා තියෙන්න පුළුවන්. හරිද? හරස් කම්බි කියන එක අපි දැන් ඇහෙන් බැලුවාම ළමයි මෙන්න එහෙම පොඩි බ්ලර් එකක්. ඔන්නෝම නිකන් ඔන්න ඔය වගේ පේන්න පුළුවන්. ඔන්නෝම බ්ලර් වෙලා නැතුව ඔන්නෝම බ්ලර් වෙලා නැතුව ඒ කියන්නේ බොඳ වෙලා නැතුව මෙන්න මෙහෙම හරියටම පැහැදිලිව පේන්න තියෙන්න ඕන. හරිද? ඔන්න ඕක ඉස්සලාම හදා ගන්න ඕන. බ්ලර් නැතුව පැහැදිලිව හරස්කම්බි පේන විදියට හදා ගන්න ඕන. ඒක අපි ඔක්කොටම කලින් කරගන්න ඕන එක. මොකද ඒක හරියට පෙවුනොත් තමයි අපිට ඕනෙම දෙයක් නාභිගත කරන්න පුළුවන්. හරිද? අර දැන් මෙහෙම තියෙන ලයික බෝඩියෙන් කුඩු එකක් හරි. හරිද? ඊට පස්සේ අර මේ කතිර සලකුණක් හරි මොකක් හරි හරියට නාභිගත කරගන්න පුළුවන් කියන්නේ ඕක හරියට ෆෝකස් වෙන්න පැහැදිලිව පේන්න හදාගත්තොත් විතරයි. ඒ හින්දා හරස්කම්බි සීරු මාරු කර ගැනීම හැම දෙයකටම කලින් හරියට කරගන්න ඕනේ. ඊට පස්සේ කියන ළමයි දැන් දී ඇති කඩදාසි කැබැල්ල චලන විෂය වේදිකාව මත තයිලා වීදුරු කුට්ටිය තැබීමට පෙර එක් සලකුණ භාවිත කරලා අන්වීක්ෂණයේ පළවෙනිම ලබා ගන්න කියලා ඔයාලට කියලා තියෙනවා. දැන් ඒකත් පොඩි වෙනසක් කරනවා. මේ කියන්නේ වීදුරුව උඩින් චලන්වීක්ෂයම උඩින්ම කඩදාසිය තියෙනවා. තියලා ඒකට ඒකෙම එක් සලකුණ. දැන් අපි ඉස්සලම වෙන වෙනම ළම තිබ්බේ මේ විදිහේ කතන්දරයක් නැහැ. කෙලින්ම මෙහෙම කඩදාසිය මේක උඩින් තියලා ඒකෙම එක්ස් කියලා සලකුණක් ලකුණු කරලා ඔන්න ඕක ඉබේ නාභිගත කරනවා කියලා කියන්නේ. එතකොට ඕකේ පියවර මොනවද කියලා අහනවා. ඒකට මතක ඇතිනේ ප්‍රැක්ටිකල් එක. හරිනේ. මොකද්ද කරේ ඉස්සෙල්ලාම දැන් එක්ස් සලකුණ අන්න එක්ස් සලකුණ ඉස්සෙල්ලාම කඩදාසිය තියෙනවනේ. ඉතින් මුලින්ම ගන්න මොකද ළමයි කඩදාසිය නාභිගත කිරීම කරගන්න ඕනේ. කඩදාසිය නාභිගත කරනවා. ඊට පස්සේ උඩින් මොකද ගන්න වීදුරු කුට්ටියක් තියෙනවා. තියලා එයාව නාභිගත කරලා දෙවෙනි පාට අංකේ ගන්න. ඊට පස්සේ ළමයි වීදුරු වලට උඩින් ලයික බෝඩින් කුඩු තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් එයාව නාභිගත කරලා පාඨාංගය ගන්න. ඔන්න ඒ ළමයි පාඨාංග 3ක් ගන්න. එච්චරයි. අන්වේෂය උඩට උස්සන්න ඕනේ. ඒ වචන ටික ලියවෙන්න ඕනේ. සීන් සීරු මාරුමකින් ඔසවනවා. හරිනේ. ඒ ටික ලියවිලා තිබ්බනම් හරි. හරි මොකද්ද කියන්නේ?
එක්සී පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙරෙනතුරු අන්වීක්ෂ පද්ධතිය සීරුමානු කර හරි. ඒක තමයි මුලින්ම කරන්න ඕන වැඩේ. හරිද? ඊට පස්සේ සියුම් සිරුමාරු පාවිච්චි කරලා සියුම් නාභිගත කිරීමක් ඔයාලට කරගන්න පුළුවන්. ඔයා ඉතින් මේක ලියනකොට පොඩ්ඩක් අර මේ අතරමැදට දාලා සියුම් සිරුමාරු පාවිච්චි කරන වඩා සියුම් නාභිගත කිරීමක් කරනවා කියන වචනය. හරිද? ඔන්න ඔය දේවල් ටික මේක අස්සට දාන්න ඕනේ. ඊට පස්සේ එක්සී පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනතුරු අන්වීක්ෂ පද්ධතිය සිරුමාරු කරනවා කියන එක. හරිනේ. ඔන්න ඔය වගේ දේවල් ටික පොඩ්ඩක් අතරමැද්දෙන් දාලා ලියවෙන්න ඕනේ. දැන් මේ මාකින් එකේ තියෙන ටිකම ලියවනවා කියන එක නෙමෙයි. මාකින් එකේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක අවබෝධ කරගෙන ඔයා ඔයාගේ විදිහට උත්තරේ ලියන්න. නැත්තම් ගොඩාක්ම අපි යාන්ත්‍රික වෙන්න ගියොත් ගොඩාක්ම කෘතිම වෙන්න ගියොත් ඔයාට උත්තර ලියන්න අමාරු වෙනවා. මුලින් ඔයා ලියලා බලන්න ඔයාට හිතෙන උත්තරේ මොකද්ද? ලියලා බලන්න මාකින් එක ඇතුලේ ඔයා ලියපු දේවල් ටික තියෙනවද? නැත්තම් ඔයා පොඩ්ඩක් හිතන්න ඕනේ. ආ මෙන්න මේ දේවල් තමයි අකල බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? එතකොට සිම් නාමිගත කිරීමක් හරිද එක්සේ පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන්න ඕන කියන එක. හරිද? ඔන්න කරුණු ටික ලියවෙන්න ඕන. ඊට පස්සේ ඉහත එහි සඳහන් කර මිනුමට අදාළ. ඒ කියන්නේ මෙතනදී මූලික පළවෙනි පියවර තමයි අහලා තිබ්බේ. ප්‍රධාන පියවරනේ. ඊට පස්සේ එහි සඳහන් කර මිනුමට අනුරූප ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය අදාළ මිනුම් පහත පෙන්ලා තියෙනවලු පාඨාංකය. ළම අපි දැන් මේ වගේ එකදී පාඨාංකය ගන්නේ කොහොමද? ප්‍රධාන පරිමාණ පාඨාංකයට ඒ කියන්නේ අපි ගත්තොත් ප්‍රධාන පරිමාණ පාඨාංකය කියන රේඛීය පාඨාංකයට වර්නියර් වලින් හම්බෙච්ච පාඨාංකය කියන්නේ මෙහෙමයි. දැන් මෙතනදී අපි ඉස්සලාම බලන පළවෙනි පියවර මතක් කරලා මොකද කරන්නේ? වර්නියර් බිඳුව තියෙන තැන බලනවා. වර්නියර් බිඳුව තියෙන්නේ මෙතනනේ. වර්නියර් බිඳුව තියෙන තැන බලනවා. ඊට පස්සේ වර්නියර් බිඳුව විසින් අන්තිමට පාස් කරේ කාවද කියලා බලනවා. එතකොට වර්නියර් බිඳුව විසින් අන්තිමට පාස් කරලා තියෙන්නේ මොකද්දලා? දැන් මේක විදිහට නම් මෙන්න මේ ඉරි කෑල්ල. වර්නියර් බිඳුව විසින් අන්තිමට පාස් කරලා තියෙන ඔන්න ඉරි කෑල්ල. ඒතර ඉරි කෑල්ලේ වටිනාකම කීයද ළමයි? දැන් මේකේ මේ දිගටම ගත්තොත් එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? හරිද? මේක දිගටම ගත්තොත් හරිද? මෙන්න මෙහෙම දිගටම ගත්තොත් ඕකෙදි ළමයි කලින් මෙහෙම 2 හරිද 3 අන්තිමට තමයි 4 ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන වර්නියර් බිඳුවට කලින් තියෙන්නේ මොකක්ද? ඉස්සලාම බලන්න. එතකොට ළමයි කීයද වෙන්න ඕනේ? මෙතන 4.1 අපි යමු කෙලින්ම මිලිමීටර වලින් ගමුකෝ. එතකොට 41 42 43 44 45 46 මිලිමීටර වලින් ගත්තොත් එම 46.5 තමයි වර්නියර් බිඳුව විසින් අවසන් හරට ප්‍රධාන පරිමාණයෙන් පාස් කරලා තියෙන. කියන්නේ ප්‍රධාන පරිමාණ ඉලක්කම් සෙට් එකක් තියෙනවා. වර්නියර් බිඳුව විසින් අන්තිමට පාස් කරලා තියෙන්නේ කාවද කියලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා ගණන් කරලා බලුවට පස්සේ අපිට පේනවා මේ නිල් අපි මම රතු පාටින් පෙන්නලා තිබ්බ එක. හරිනේ ඒක වටිනාකම කීයද ළමයි? 1 2 3 4 5 6 46.5. පැහැදිලි? තව දශම ස්ථානයක 46.5. පැහැදිලි නේද? රයිට්. හරි. ඊළඟට බලන්න මෙන්න මේක. බලන්න වර්නියර් කොටස් වලින් සමපාත වෙන්නේ කීවෙනි ඉලක්කමද කියලා බලන්න. වර්නියර් කොටස් වලින් සමපාත වෙන්නේ කවුද කියලා බලන්න. එතන මම මෙහෙම බලාගෙන ගියාම මේගොල්ලෝ මේ සම්පාදන හරිය ලොකු කරලා පෙන්නලා තියෙනවා. එතන සම්පාදන එකේ පොඩ්ඩක් මාකින් එක දීලා තියෙන එකත් එක්ක චූටි අවුලක් තියෙන සම්පාදන කිහිපයක්. මෙතනදී මේ බලනකො මේ 40 සම්පාත වෙනවා. 41 සම්පාත වෙනවා. 42 සම්පාත වෙනවා. 43 නම් පොඩ්ඩක් පිට පැනලා තියෙන්නේ. හරිද? උන් ඔය තුන් දෙනාම නිකන් සම්පාත වෙනවා වගේ. දීලා තියෙන එකේ. ඒතකොට මේගොල්ලෝ අරන් තිබ්බල මේ 42 සම්පාත වෙනවා කියලා. හරිද? දැන් 40යි උත් සෙට් එක සම්පාදනය. ඒ කියන්නේ මේක මේ ඇඳපු විදිහේ පොඩි කේස් එකක් තියෙන්නේ නැත්තේ. හරිනේ ඔක්කොම සම්පාත වෙනවා කියන්නේ පේන්නේ මේ තුන් දෙනාම. හරිනේ. ඉතින් මාකින් එක නම් තියෙන 42 මම හිතන්නේ ඔයාලට දීලා තියෙන පිළිතුරු පත්‍රය ඔක හරියම එක ඇති. හරිද? හරිද දීලා තියෙන පිළිතුරු පත්‍රය හරියම එක ඇති. පිළිතුරු පත්‍රය නෙමෙයි ප්‍රශ්න පත්‍රය හරියම එක ඇති. මම දැන් මෙතන අරන් තියෙන මාකින් එක. හරි එතකොට 42 තමයි පේපර් එකේ තියෙන්නේ හරියටම සම්පාදන තැන. ඉතින් මොකද්ද කරන්නේ? සම්පාදන තැන හොයාගත්තා 42නේ. එයා වැඩි කරනවා ළමයි කුඩාම මිනුමේ සම්පාද වෙච්ච කුඩා මිනුමේ. ඒ කියන්නේ 42 වැඩි කරන්න 0.01. එතකොට වර්නියර් අගේ යනවා ළමයි 0.4 මිලිමීටර්. හරි. මම මිලිමීටර වලින් තමයි ළමයි සුළු කිරීම කරන්නේ. ඒක ලේසි. ඕගලන්ටත් ලේසි. දැන් මොකද කරලා ළමයි අවසාන පාඩක ඉස්සලා මොකද කරන්න ළමයි? වර්නියර් බිඳුව අන්තිමට පාස් කරපු එකෙන් ප්‍රධාන පරිමාණ පාඨාංගේ ගන්න. ඊට සමපාත වෙච්ච ඉලක්කම කුඩා මිනුම් වැඩි කරලා වර්නියර් පාඨාංගේ ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙක එකතු කරන්න. මේ දෙක එකතු කරන්න. එතකොට ප්‍රධාන පරිමාණයේ පාඨාංකය වෙලා 46යි
0.5 කියලාම ලියන්න ළමයි. ඇයි ඒ? කුඩාම වෙන 0.01ක්නේ. අපි එතකොට ඒ ස්ථාන ඔක්කොම පේන්න තියෙන්න ඕන. හරිනේ. ඒවා වැදගත්. ඒව නැතුව සමහර ලාවට සමහර මාකින් වලදී ළමයි ලකුණු දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන 2 නැහැ කියලා හිතන්නකෝ. ඔයා 4.0 කියලා ලියන්න ඕන. හරිද? ඒවා මං හිතනවා ඔයගොල්ලෝ තියරි ඉගෙන ගන්න ඉගෙනගෙන ඇති කියලා. හරිද? අපේ වීඩියෝස් වල නම් කියලා දීලා තියෙනවා. පළවෙනි ඉගෙන ගත්තා නම් ඒවා දැනගෙන තියෙන්න ඕන. එතකොට මේ දෙක එකතු වෙනවා ළමයි. එතකොට 46යි 0.92 මිලිමීටර්. ඔක සෙන්ටිමීටර්ස් වලින් ලිව්වොත් මොකද ගාලම තව 10කින් බෙදන්න. එතකොට 4.692 සෙන්ටිමීටර්ස්. පැහැදිලි නේද? හරි. ඔන්න ඔහොමයි තියෙන්නේ. රයිට්. ටග් ගාලා දාගන්න බලන්න. මොකද ඉස්සෙල්ලාම කරේ වර්නියර් බිංදුව විසින් අන්තිමට පාස් කරපු ප්‍රධාන පරිමාණ පාඨාංකය කීයද ගත්තා. ඊට පස්සේ සම්පාත වෙච්ච ඉලක්කම වර්නියර් සම්පාත වෙච්ච ඉලක්කම බලලා ඒ කුඩා මිනිමම් වැඩි කරලා මේක ගත්තා. ওই දෙක එකතු කරා. සරල වැඩ. අර ලියනකොට පොඩ්ඩක් සරිකිලිමත් වෙන්න. දැන් හිතන්න මෙතන 6.6යි 9යි බිංදුව තිබ්බා කියලා මුකුත් නැහැ කියලා. ළමයෙක් ලියනවා මෙහෙම. වැරදි. හරිනේ. ඒතකොට ලියන්න ඕනේ එහෙම මම කියන්නේ දෙකේ ඉලක්කම නැති වුණා නම් ලියන්න ඕනේ මෙන්න මෙහෙම. බිංදුව කියලා ලියන්න. පැහැදිලි නේද? ඒව නැති වුණොත් එimhe මොකක්ද ලකුණු කපනවා. රයිට්. රයිට්. හරි. G ඉහත ඊහි සඳහන් කර පළමු මිනුම ලබාගත් පසු ඔබ විසින් සිදු කරන අනෙක් මිනුම් දෙකට අදාළ පරීක්ෂණාත්මක පිළිවෙල. දැන් පළවෙනි මිනුම ගත්තට පස්සේ මොකද කරන්න ඕන ළම? ඉස්සෙල්ලා මෙන්න මේ මිනුම ගන්නවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? හරිද වීදුරු කුට්ටිය තියෙනවා ඕගොල්ලි. තියලා අනිශ්චය උස්සනවා. හරිද? ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රතිබිම්බය හරියට නාභිගත වෙනකන් අනිශ්චය උස්සනවා. ඊළඟ දෙවෙනි පාඩම්. ඊට පස්සේ මොකද කරන්නේ? වීදුරු කුට්ටිය උඩින් තියලා ලයික පොඩියෙන් කොට තියලා තව උස්සනවා. උස්සලා ඔන්න තුන්වෙනි පාඨාංකය. හරිනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. ඊළඟ දෙනින් බලමු. ඉස්සලාම එක් සලකුණ මත වීදුරු කුට්ටිය දැන් මෙතනදී එක් සලකුණ ළමයි. ඔකොඩි වීදුරු කුට්ටිය තියෙනවා. හරිද? තියලා හරිද? හරි. ඊට පස්සේ නාභිගත වූ ප්‍රතිබිම්බයේ අදාළ පාඨාංකය ගන්නවා. හරිද? එක් සලකුණ මත තියලා නාභිගත වෙච්ච ප්‍රතිබිම්බයේ පාඨාංකය ගන්නවා. නාභිගත ප්‍රතිබිම්බයට අදාළ පාඨාංකය. පොඩ්ඩක් මෙතන සිංහල කේසයක් තියෙනවා. මෙහෙම ලියුණා හරි. වීදුරු කුට්ටිය එක් සලකුණ මතින් තබා හරිද? තබා XC ප්‍රතිබිම්බය XC ප්‍රතිබිම්බය XC ප්‍රතිබිම්බය කියන්නේ X හරිද? වීදුරු කුට්ටිය මෙහෙමනම් අන්න ඒක වීදුරු කුට්ටිය උඩින් බලන්න. බලුවහම ප්‍රතිබිම්බයක් මේ හරියටට පොඩ්ඩක් උඩට ඉස් වෙලා හැදෙයි. X හි ප්‍රතිබිම්බය නාභිගත කර අදාළ පාඨාංකය ලබා ගැනීම. හරිද? එහෙම ලියන්න. එතකොට ඔයාලට තේරෙනවා. මේ වචන දෙක මාරු කරන්න. හරි. රයිට්. ඔව් මේකම තියෙන්න ඕනේ නැහැ. මේකේ හැබැයි තියෙන ටික තියෙන්න ඕනේ. හරිද? මේ විදිහටම ඕනේ නැහැ. හැබැයි මේකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ටික ඔයාගේ උත්තරේ තියෙනවා. ඊට පස්සේ වීදුරු කුට්ටිය මත ලයික බෝඩියෙන් කුට්ටි එකක් තියලා ඊට පස්සේ ඊළඟ පාඨාංකය ගන්නවා. ඒතකොට මේකෙදි පොඩ්ඩක් ළමයි ඔයගොල්ලෝ ලියන්න තව අමතර කරුණු ටිකක් ලියන්න. මොකද්ද? මෙන්න මේ පොයින්ට් එක විතරක් ලියන්න ඔක්කොම ලියන්න ඕනේ නැහැ. සියුම් සීරු මාරුව භාවිතා කර අනිශ්චය උඩට ඔසවා කියලා වගේ පොඩි වචනයක් ලියන්න. හරිද? නැත්තම් ඒක ඇත්තටම මේක අවශ්‍යත් නැහැ. නාවිගත කරනවා කියන එක තියෙන හින්දා. ඊපස්සේ ලයික බෝඩියෙන් කුඩු ටිකක් දාලා මොකද කරන්නේ? ඒ ලයික බෝඩියෙන් කුඩු වල ප්‍රතිබිම්බය නාමිකත කරලා අවසන් පාඨාංකය ගන්න. එතකොට මම කලින් ගත්ත එක R1 නේ. ඊට පස්සේ දෙවෙනි එක R2 ඊට පස්සේ R3 නේ. එතකොට සත්‍ය ගැඹුර කියන්නේ මොකද්ද ළමයි? අවසාන එක්කෙනාගෙන් අවසානකින් පළවෙනි එක්කෙනා. ඒ කියන්නේ මේ ગેප් එක සහ හරිනේ. ඒ කියන්නේ මෙන්න මේ ગેප් එක මෙන්න මේ ગેප් එක සහ මේ ગેප් එක අතර පරතරය. ඒතකොට R3 දින R2 කියන්නේ අවසානකින් ආරම්භකෙක්. R1 අවසානකින් ආරම්භක. එතකොට දැන් මේකෙදි ළමයි අවසාන එක 7.7.6. ඔන්න ඔය තමයි සත්‍ය ගැඹුර වෙන්නේ. සත්‍ය අයිය වෙන්නේ 7.2.6 අඩු කිරීම ආරම්භක එක. ඒතර ඔතනින් යන ළමයි 0යි 0යි 12න් 6ක් 6යි 6න් 4ක් 2යි සෙන්ටිමීටර්ස්.
ඊට පස්සේ දෘශ්‍ය අයියා කියන එක දෘශ්‍ය කියන්නේ මොකද? දෘශ්‍ය කියන්නේ මොකද? දෘශ්‍ය කියන්නේ දෙවෙනි එකකින් ආරම්භක එක. දෘශ්‍ය අපිට පේන්න තියෙනවා කියන එකද කියන්නේ දෙවෙනි එක ආරම්භ වෙන්නේ අන්තිම එකෙන් දෙවෙනි එක. හරිද? ඒ කියන්නේ මෙන්න මේ මට්ටමේ. මෙන්න මේ මට්ටමෙන් මෙන්න මේක මේ ગેප් එක. දෘශ්‍ය. හරි මෙන්න මෙච්චරයි පහළ වගේ අදහස්. එතකොට ඒක ගන්න ඕන තමයි දෙවෙනි අන්තිම එකෙන් දෙවෙනි එක. 2.6 අඩු කිරීම 6.496 බිංදුවයි එකයි හරිද 11න් 4ක් 7යි එකයි ඔන්න ඔච්චරයි සෙන්ටිමීටර්ස්. දැන් මොකද ගන්න දෙන්නේ වර්තනාංකය කියන්නේ මොකද? වර්තනාංකය කියන්නේ සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර ආදේශ කරා හරිනේ මේකේ තියෙනනේ ආදේශ කරලා. මේක දැම්ම ඔයාලට ඒතකොට වර්තනාංකය. හරි. එතකොට මං හිතනවා දැන් මේකේදී සාරාංශය විතර ගත්තොත් එහෙම මෙච්චර ඔයාලට තේරෙන්න ඕනේ වර්තනාංකය සමාන සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර ඔන්න එකක්. හරිනේ. ඊළඟට අර හැමතිස්සෙම පාටම් ගන්න ඉතින් ඉස්සෙල්ලාම බිම් මට්ටමේ පාඨාංකය ඊට පස්සේ ඒකට උනේ වීදුරු කුට්ටිය නම් වීදුරු කුට්ටිය වතුර නම් වතුර හරිද හරිද වීදුරු කුට්ටිය තියලා දෙවෙනි පාඨාංකය එතකොට චලනශීලී උස්සන්නේ මොකෙන්ද සියුම් සියුම් හරිය ඊට පස්සේ තුන්වෙනි එක කියන්නේ ළමයි විදුරු කුට්ටිය උඩින්ම තියවලා ඒක බෝඩියෙන් කුඩු ඊට පස්සේ තියලා ඒක නාමිගත කරනවා හරිනේ එතකොට ඔක්කොම කලින් මොකද්ද අනිශ්චය හරිද මෙන්න මෙහෙම අනිශ්චය පොළොට සමාන්තර විදිහට එයාගේ ස්කරූප පාවිච්චි කරලා තියාගන්න ඕනේ. හරි ඊට පස්සේ ඒක දිය ලෙවල් එකකින් අපිට තහවුරු කරගන්න පුළුවන් බැලන්ස්ද කියලා. හරිනේ ඊට පස්සේ ඊට පස්සේ මොකද්ද ගන්න පුළුවන්? ඊට පස්සේ රයිට් හරස් කම්බි සීරු මාරු කරගන්නවා. හරිනේ. ඔන්න ඔය දේවල් ටික කරාම ඊට පස්සේ මෙන්න මේ තිරස්ස එහාට මෙහාට යවන්න ඕනේ නැහැ මේකෙදි නා. මේකෙදි මොකෙන්ද යවන්නේ ළමයි? එකපාරක් නාමිගත කරගන්නවා මේකෙන්. පළවෙනි පියවරදී ඕක පාවිච්චි කරලා නාමිගත කරගන්නවා. ඊට පස්සේ සීරු මාරු කරමින් හරිද? ඒ කියන්නේ අනේෂයෙන් උඩින් මෙහෙම හැතිලා බලන ගමන් සීරු මාරුවෙන් තමයි සීරු මාරුවෙන් කිරීම කරන්න ඕනේ. හරි. හරි. ඉතින් ඔන්න ඔහොම ඉතින් පාඨාංක තුන ගත්තා. සත්‍ය ගැඹුර, දෘශ්‍ය ගැඹුරෙන් බෙදුවා වර්තනාංක කියලා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වැඩේ හොඳටම තේරුණා කියලා හිතනවා. දැන් මේ ප්‍රැක්ටිකල් එක 2021 ගේ ස්ටඩ් එකත් මම දාලා තියෙනවා ගෲප් එකට. ඒකත් කරන්න. ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න මේ වැඩේ ක්ලියර් කියලා. හරිද? ප්‍රැක්ටිකල් එක බලමු නැති ළමයි ප්‍රැක්ටිකල් එක බලන්න කමෙන්ට් සෙක්ෂන් එක දාලා තියෙනවා ලින්ක් එක. අනිවාර්යයෙන්ම ළමයි ඔයගොල්ලන් කමෙන්ට් එකක් ඕනම මේක පුළුවන් කියලා. හරිද? ආලෝකයනේ. ඊට පස්සේ ආලෝකය අපි ඊළඟ ප්‍රැක්ටිකල්ස් ටිකටත් මම ওই විදිහට යන්නම්. ස්ට්‍රක්චර් ටිකයි ප්‍රැක්ටිකල් ටිකයි ඔය විදිහට කවර් කරලා දෙන්නම්. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරිද? ඊට පස්සේ ඔයගලන්ට අනිත් paid programs ගැන විස්තරත් මම දාලා තියන්නම්. සරල විස්තරයක් කමෙන්ට් සෙක්ෂන් එකේදී ඔයගොල්ලන්ගේ අදහසක් අනිවාර්යයෙන් මේකට දාන්න. ස්ට්‍රක්චර් 2020 ස්ට්‍රක්චර් දැම්මම මේක කරන්න. හරි. හරි. අනිවාර්යයෙන්ම මේ අනිත් ඔය මම ගොඩාක් හොර දාලා තියෙනවා මම ධාරාව ප්‍රතිරෝධ ප්‍රැක්ටික්ස් එකක්. හරිද? ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය සුපිරිලම කියලා දීලා තියෙනවා. හරිද? ඒවා බලලා ඉගෙන ගන්න. ඉගෙනගෙන වැඩේ කරගන්න සහ ඔයගලගේ අදහස් පොඩ්ඩක් මට දාන්න. රයිට්.